හරි. එතන අපි ඔන්න මුලින්ම අප් ට්‍රෙන්ඩ් එක ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කතා කරා. හරිද? එතන අපිට දැන් කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ සයිඩ් වේ මාකට් එක. සාමාන්‍ය සයිඩ් වේ මාකට් එකක් නම් කොහොමද වෙන්න ඕන? ඉතින් නමේම තියෙනවා සයිඩ් වේ. ඒ කියන්නේ පැත්තට යන මාකට් එකක්. මෙන්න මේ විදිහට තමයි මාකට් එක මූව් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මාකට් එකේ තියෙනවා නම් අපි මොනවද ඒකට කියන්නේ? සයිඩ් වේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේම හයි එකයි මේ විදිහට ලෝ එකයි පමණක් තියෙන ඒවා. හයි ලෝ හයි ලෝ හයි ලෝ හයි ලෝ තමයි තියෙන්නේ. ලෝ ලෝස් ලෝ හයිස් මුකුත් නැහැ. හරිද? තනිකරම තියෙන මාකට් එක මොනවාද? හයි ලෝ පමණයි. හරිද? ඉතින් ඒ වගේ තැනකට උදාහරණයක් විදිහට ගත්තොත් මාකට් එකේ විතර මේ තියෙන්නේ මේ වගේ සයිඩ් වේ. හරිද? ඊට පස්සේ මේ පොඩ්ඩ. ඒතර ඒක සයිඩ් වේ. හරිද? ඊට පස්සේ තවත් එතනින් එහාට ගියාට පස්සේ පොඩි තැන් මාකට් එකේ මේවා සයිඩ් වේ. හරිද? ඉතින් මෙන්න මේව තමයි මාකට් එක අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට සයිඩ් වේ තමයි සමහර තැන් වල තියෙන්නේ මේ සයිඩ් වේ. ඉතින් ඔය වගේ පිච්චර් පර්ෆෙක්ට් නෑ. හරිද? හැබැයි සයිඩ් වේ ට්‍රෙන්ඩ් එක අපිට අඳුර ගන්න පුළුවන් ලේසියෙන්. හරිද? මොකද හයි ලෝ ලෝ හයි ලෝ මුකුත්ම නෑ. හරිද? ඉතින් ඒ නිසා සයිඩ් වේ මාකට් එක අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊළඟට මොනවද ඕන? ඊළඟට මොන වගේ දෙයක්ද කියලා දෙන්න ඕන. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු කට්ටියම.